දේ හරි කියලා. හැබැයි මිනිස්සු දන්න දේවල් වලින් 80ක් 90ක් ඔය විශේෂයෙන් ඔය වයස්වලදී වැරදි. හැබැයි අරුන්වර දන්න දේවල් මත මරා ගන්න බව යනවා සමහරක් වෙලාවට. හරි. එහෙම අවස්ථා ඕගලන්ට හම්බෙයි. අත පහකට ගණන් ගන්න එපා. හැම දෙයකටම රෙස්පොන්ස් කරන්න යන්න එපා මෙතනින් ඉස්සරහට. එක එක බයිලා ගන්න. ඒ හැම එකටම උත්තර දෙන්නේ නෑ ළමයි මොලේ තියෙන්නේ. එහිමත් තෝරගෙන ඒ කියන්නේ තරංගකාරයව බුද්ධිමත්ව තෝරගන්න. ඔයාගේ තරංගකාරයා තෝරගන්නව නම් මෙයා මගේ තරංගකාරයෙක් කියලා. ඔයා ඒ ලෙවල් එකට වැටෙන්න ලෑස්ති වෙලා තෝරගන්න. ඒ කියන්නේ ඔයාලට තේරෙලා තියෙනවා මම ටියුෂන් වල තරංගකාරයෙක් මම තෝරගන්නේ නෑ. ඒ කියන්නේ ඒ මට්ටමට ගැලපෙන්න තරංගකාරයෙක් නෑ කියන එකේ මම ඉන්නේ. ඒතර මම එතනදී කවුරුරි කෙමිස්ට්‍රි ගුරුවරයෙක් මට මොකක් කර කිව්වා. ඒක නිකන් ඇඟට ගන්න නැතුව පාස් කරනවා මිසක්. මේ මේක කියන්න දෙනවා හරි අවුලක් නැහැ. එහෙම කියනවා මිසක්. ඒක ඇඟට ගන්න ඒක තරංගයක් කරගන්න තැනට යන එකෙන් අපි අපේ ලෙවල් එකේ එතෙන් බස්ස ගන්න එකක් කරගන්න. ඒ නිසා මේ ඊළඟට කාලය තුල අපිට කියන හැම මගුලටම උත්තර දෙවි ඉන්න බෑ. මොකද ගොඩක් මිනිස්සු කතා කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඔයාලත් එහෙමයි ගොඩක් දේවල් ගැන කතා කරලා ඇත්ත කතන්දර. එහෙම තමයි ඒවත් තව ලොකු වෙනකොට තේරෙයි. ඔයාලට ඒ වගේ දේවල් විදි තේරෙයි. යකෝ මාත් එතකොට අරම කියලා තියෙන එහෙමද කියලා. ඒ කියන්නේ මම ඕන තරම් දැන් අපි යනකොට 3 wheels වලට අරින් මෙහෙම සෑහෙන්න බයිනවනේ. හරි. ඒතකොට මේ ඒ කියන්නේ ওই වගේ දේවල් වෙනකොට තමයි මම තේරෙන්නේ. එහෙම හොඳටම ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් වාහනයක යනකොට බයින් එක ඉතාම අඩු කෙනෙක්. හැබැයි අතිශය නරක විදියට ඇසිරලා එක දවසක් ওই 3 wheel එක අරින් මෙහෙන් ගිහිල්ලා මේ ඒකට බයින්නම ගිහිල්ලා යන්තම් නතර වුණා හොඳ වෙලාවට. ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් හොස්පිටල් එකට අරන් යන ගමන් තිබ්බ 3 wheel එක. දැන් 3 wheel ඕන තරම් 100,000 ගණක් ඇති. එහෙම නැතුව ඇත්තට මුන්ගේ තරයාව අවුල් හින්දා එහෙම වෙන. හැබැයි හදිස්සියම මම අතන ඒක කෑ ගහුවනම් මොකද්ද වෙන්නේ කියන්නේ හදිස්සි කියන්නේ. ළමයි ඒක මට මැරරගන් ඒක තියෙන්නේ. සහ ඊට පස්සේ මම කොච්චර සවුත්තු එකෙක්ද වෙන්නේ කියන්නේ. ඒතර මං කියන්නේ ඩිසිෂන්ස් ගන්න හදිස්සි වෙන්න එපා. ඉමෝෂන්ස් අනුව හැසිරෙන්න කලින් හැම තිස්සෙම විනාඩි 5ක් නතර වෙලා හිතන්න. තරහ යනවා මිනිහෙකුට බයින්න හිතනවා විනාඩි 5ක් නතර වෙලා හිතන්න. ඒ විනාඩි 5නුත් පස්සේ වට බයින්න හිතනවා නම් බයින්න. විනාඩි 5 හරියට ඇනලයිස් කරන්න බලන්න හැම පැත්තම ඇනලයිස් කරලා පොඩ්ඩකට නතර ඉන්න රෙස්පොන්ස් කරන්න කලින් සහ පුළුවන් තරම් රෙස්පොන්ස් කරන එක නතර කරන්න. එහෙම කරලා කෙලවරක් කරන්න බෑ මේක. අවසාන වශයෙන් ඔය කියන ඔක්කොමත් එක්ක අකණ්ඩභාවය තමයි තියෙන වැදගත්ම දේ වෙන්නේ. කන්සිස්ටන්සි කියන එක. කොහොම හරි අපි කරන වැඩේ හරියටම තිතටම කොච්චර අමාරුනත් කොච්චර එපා වුණත් බාහිර තත්ත්ව කොච්චර වෙනස් වුණත් කොච්චර දුක හිතන දේවල් වුණත් එහා පැත්තේ ඉන්න එක මැරලා වැටුණොත් අපි කරන වැඩේ අකණ්ඩව කරගෙන යන එක. ඔය අකණ්ඩභාවයේ තියෙන නරක දේ තමයි ඒක ඇගීමකට ලක් වෙන්නේ නැහැ පත්තු වෙනකම්. ඒ කියන්නේ එක තැනක් එනකම් කන්සිස්ටන්සි කියන එක පට්ටම අන්ඩර්රේටඩ්. කිසිම කෙනෙක් සතපහකට ගණන් ගන්නෑ නැහැ. සරලව දැන් මේ වෙනකොට ඉන්න තැනක් තියෙනවනේ. ඕකට එන්න ළමයි මම කට්ට ගෑවෙ දැන් නෙමෙයිනේ අත්‍තරම ඊට ගොඩක් ඉස්සර කියන්නේ මීට කලින් අවුරුදු 5ක් 6ක් නේ මම තාම නරක මට්ටමින් අකණ්ඩභාවය පවත්වාගත්තා. හැබැයි ඒ කාලේ තරම් මට බැන්නේ නැහැ කොයි කාලෙකවත් මිනිස්සු. ඒ කියන්නේ ගුරුවරු වෙන්න පුළුවන් නිකන් ළමයි වුණත් අපි අර පන්ති හැදෙනකොට සමහරක් වෙලාව අලුත් ගුරුවරුන්ට අර පරණ ගුරුවරු බයිනකොට ළමයින්ටත් තරහ වෙනවා. පන්ති ඉන්නවත් නැතුව නිකන් බැනගෙන දැන් මෙතනත් සමහරක් විට කලින් අවුරුදු වල අපි රම්බානකට බැනලා දැන් තේරිලා යකෝ මූ එහෙම එකෙක් නෙවෙයිනේ කියලා මේ අද අන්තිම සෙෂන් එකෙත් මේ වෙනකන් අහන් ඉන්නේ උනුත් ඇති සමහරක් විට. එතකොට අර එහෙම තියෙනවනේ සම්පූර්ණ වෙනස් වෙන ඒවා. ඒතර මම මේක වෙනුවෙන් වැඩිපුරම කට්ට කාපු කාලේ තමයි මම වැඩිපුරම මිනිස්සුන්ගේ අවලාද ඇහුවේ. දැන් අද කාලේ වැඩි බයි නෑනේ මිනිස්සු. එහෙම තමයි ළමයි හැටි. කන්සිස්ටන්සි අපි වැඩ කරන එක කාලයක් තියෙනවා අප්‍රසන්න වෙනවා අපිට ඔක්කොම. එච්චරට එපා වෙනවා. එක තැනකදී අර අපි වැඩ කරපෙකේ ප්‍රතිඵල එළියට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැමෝම අපිව අදහන්න පටන් ගන්නවා. එහෙම තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ අර නෑ කියපු බෑ කියපු බැනපු හැම එකම ඇවිල්ලා හැබැයි වුණා ඒව නෑ අපිත් මේව තමයි හිතන්නේ හැබැයි ඒගොල්ලෝ මැච් එක ගැහුවා කියලා අපිට හොඳ වෙලා මාර මෙව්වා වෙලා එන බැනපෙවුන් දැන් කියන්නේ ඔයාලා දන්නවද දන්නේ අර ඒ කාලේ කොහෙද YouTube වලද ගෙම එන අරගල කර 23 ද කොහෙද වැජ් එකේ මොනවා වුණත් කොල්ලා නම් වැඩ ඒ වගේ කමෙන්ටෙන් දාලා යනවා ඇවිල්ලා. එහෙම ළමයි වලට කෙල වෙනකන් තමයි හැම එකම බලන් ඉන්නේ. ඔයා වැඩේ කරගෙන කාගෙන යනකම් ඕක හරි යනකම් හැම එකම පිටිපස්සෙන් ඇදිලා බැනලා ටාටර් කරලා පුළුවන් නම් වෙනෙවුන් එක්ක තව බයිලා ගහලා කතන්දර හදලා පද හදලා කෙලවන්නමයි බලන් ඉන්නේ. හැබැයි එක තැනකින් ඕක ටර්න් කරලා වෙනවනම් අනිත් පැත්තට මෙන්න මං වැඩ කරා මෙන්න මගේ ප්‍රතිඵල කියලා. ප්‍රතිඵල කියන්නේ ඒ ලෙවල් ප්‍රතිඵල විතර නෙවෙයි මං කියන්නේ. සමස්තය කියන්නේ. පුදුම විදියට වෙනස් වෙන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන හැසිරෙන විදිය. ඒ කියන්නේ මිනිස්සු එහෙමයි උන් හැදෙනකම් කෙලවනවා. හැදුනට පස්සේ වෙනම විදිහකට තමයි අදිහා බලන්නේ. ඒක මිනිස්සුන්ගේ ස්වභාවය ළමයි. ඒක වැරදි නෙමෙයි. ඒක හියුමන් නේචර් එක. උන් මිනිහෙක් දෙයක් කරලා පෙන්නකම් මිනිස්සුම විශ්වාස කරන්නේ නැහැ. වාගේ ඔළුව ඇති මහ ලොකු දේවල්. වාගේ ඔළුව ඇතුළේ මාර වීරයෙක් වෙන්න ඇති. හැබැයි වාට හරියනකම් ඔයා ඒ වීරත්වය වැඩකින් එළියට පෙන්නනකම් වා කවුරුත් නෙමෙයි මිනිස්සුන්ට. එහෙම වෙන්න ඕනෙත් නැහැ. ඒතර මේ ඊළඟට යන කාලේ තියෙන්නේ ඕගොල්ලන්ට ඒ වාගේ හිතේ තියෙනවා කවුද කියන මනුස්සයන් හදලා පෙන්නන්න. ඒතර මේ ඊළඟට තියෙන කාල සීමාව තුල වා ඇහෙන්න නැහිලා වැඩ කරයි. වාටම මේක එපා වෙයි. වා කරන හැම මගුලම වරදිනවා වගේ හිතන තැන් වාට තියෙයි.
කරන එකට කෙලවෙනවා වගේ දැන නැති මිනිස්සුත් තව බයින්ඩ පටන් ගනි වටේ ඉන්න උන් කියන පටගෙන අපි කිව්ව නේද උඹට හරියන්නේ නැහැ කියලා ඔහොම කතන්දර අහන්න හම්බෙයි වාටි දෙයි ඔය හරියන්නේම නැහැනේ කියලා කරන හැම එකම වර්ධිනවා කියලා හිතයි හැබැයි ඔහොම වැරදිලා එක තැනකදී මොකක් හරි තැනක් පත්තු වෙනවා එක තැනකදී හරියනවා එතනින් ඉස්සරහට මුළු එකම වෙනස් ඉන් ඉස්සරහට දිගටම හරියනවා එහෙම තමයි ඇත්තටම මේක වැඩ කරන්නේ වැරදිලා එක තැනක් එනවා පත්තු වෙන ඒක එනකන් අල්ලගෙන ඉන්න ඉන් ඉස්සරහට ආයෙ කවුරුත් ඕනේ නැහැ උඹලා මාර විදිහට මේ ගමන යනවා ඒ නිසා ඔන්න ඔය කියන දේවල් ටික ඔලුවට අරගෙන මේ වෙලාවේ ඔයා කරලත් නැහෙනි තාම මොකුත් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ වයසේදී එහෙම මාර දෙයක් කරපු කියලා එකක් කරන්න කාලෙකුත් තිබ්බේ නැහැනේ මේ වෙලාවේ ඔයාගේ ඔළුවේ තියෙන හැමදේම ඔයාගේ ඔළුවේ විතරයි තියෙන්නේ එළියේ ඉන්න එක්කෙකුටවත් ඔයා ගාණක් නෑ උන් හැම එකම ඔයාට කෙලවෙනකන් තමයි බලන් ඉන්නේ ඔයා වැඩ කරන්න කාගෙන අල්ලගෙන ඉන්න කොච්චර වැරදුනත් අල්ලගෙන ඉන්න මොන බයිලා ගැහුවත් බලාගෙන ඉන්න දැන් උත්තර දෙන්නේ නැහැ මං වැඩෙත් එක්ක උත්තර දෙන්නම් ඒකට උත්තර දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ළමයි වැඩේ කතා කරනවා වැඩේට කතා කරන්න දෙන්න ඔයා කතා කරන්න යන්න එපා කතා කරන වෙලාව අරගෙන වැඩ කරන්න හරිද එහෙම බැහැලා මෙතනින් ඉස්සරහට යන අවුරුද්ද 6 යන්න වාට කරන්න පුළුවන් උපරිමේ මොකක්ද ඒකට යනකම් උඹලා හැම එකෙක්ම යන්න ඕන එතෙන් ඉහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා අර සියලු කතන්දර කියපෙවුන්ට මෙන්න මම මේක කරා දැන් මොකද කරන්න කියලා පොඩ්ඩක් hina වෙලා ඔළුව නමලා ආවනම් ඒ ඇති ආඩම්බර වෙන්න ඔය ඇවිල්ලා තියෙන ගමන ගැන මිනිස්සු ඉස්සරහ නිහතමානී වෙන්න ඒ කතන්දර ඒ ක්වොලිටිස් ටික වෙනම ඕගොල්ලන්ගේ පැත්තෙන් තියාගන්න හරි ඒ ටික තමයි ඉතින් තියෙන්නේ එහෙනම් මේ අපි මේ ටිකෙන් මම මේ කියපු දේවල් ටික ඉහළ වලට නම් ලොකු වැදගත්කමක් ඇත්තම නැහැ. නමුත් ගත යුතු දේවල් ඒ තැන්වලදී කොහේ හරි තැනකදී හරි මතක් වෙලා වැදගත් වෙන්න පුළුවන් දේවල් ටිකක් වෙයි. ඉතින් ওই ටික තමයි මට සමස්තයක් වශයෙන් කියන්න තිබුණු දේවල් ටික ඕගොල්ලන්ගේ මෙතනින් ඉස්සරහට යන සමස්ත ජීවිත කාලය ගැන. ඒ අරින් ඉතින් අපි YouTube වල අරින් මෙන් කොහොමද තැන් වල ඉඳීනේ. ඒවත් එක්කත් දගීනේ. සහාර වීඩියෝ එකත් මම පබ්ලිෂ් කරන්නම්. ඊට පස්සේ මම ඔයාලට channel එකටත් මැසේජ් එකක් දාන්නම්. යන්න කලින් කියලා යන්න වීඩියෝ එක. ඒ වීඩියෝ එකට දැන් වෙලාවක් තියෙනවා නම් එහෙම වුණත් කමකුත් නැහැ. එහෙම වුණොත් හොඳයි. නමුත් දැන් ඉදීම තමයි අර මේ ওই වීඩියෝ බල බල ඉන්න බෑ මට දැන් වගේ නම්. ඔයාලට හිමීට පස්සේ වෙලාවක හරි ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න දැන් දාන්න පුළුවන් නම් ඇත්තටම වටන. හරිද? ඒතර මේ ඕගොල්ලන්ගේ ඔන්න YouTube මම වීඩියෝ එකක් පබ්ලිෂ් කරලා තියෙනවා යන්න කලින් කියලා යන්න කියලා ඔයාලගේ මතක සටහන් එකතු කරන වීඩියෝ එකක් වශයෙන්. ඒකට තමන්ගේ අදහස් ටික පොඩ්ඩක් දාන්න. අපි එහෙමනම් ඒකත් එක්ක ළමයි මේ මිඩ්නයිට් සෙෂන් එක සහ සම්පූර්ණ අපේ පන්තිවල වැඩ ටික ඉවර කරමු. අපි ඊළඟ වැඩවලදී දිගින් දිගටම ඕගොල්ලන්ට ඒ සහාය දැක්වීමක් වශයෙන් මේ පැත්තෙන් ඉන්නවා. එහෙමනම් ඒ වැඩ ටික අපි හොඳටම කරගෙන යමු. කොච්චර බෑ නෑ නම් මනම් හිතනොත් මේ කාලේ වැඩි ඇඟට ගන්නද වැඩේ කරගෙන යමු. මේක අපි ඉවර කරමු. ඉවර කරලා අපි ටැලන්ට් ෂෝ වල තියෙන ලොකු වැඩ ගොඩක්. ඒකට මේක අවසානයක් නෙමෙයි. මේක අපිට කොමාවක් විතරයි. මේක නැවතීමේ දිතක් විතරයි. නැවතීමක්වත් නෙමෙයි කොමාවක් විතරයි. අපි ආයෙමත් මේ වැඩ ටික තව දවස් 20ක් 30ක් අතරදී ඉවර කරලා ආයෙ ලස්සනලුත් වැඩ ටිකක් එක්ක පටන් ගමු. මම හිතනවා මට ගුරුවරයෙක් වශයෙන් ඕගොල්ලන්ට එකක් මගේ ගුරුවරයෙක් වශයෙන් කරන්න තියෙන පාර්ට් එක මගේ වෘත්තියක් වශයෙන් මගේ සිලබස් එක කවර් කරන වැඩේ කරලා ප්‍රශ්න ටික හරියට කරවන්න ටික කරලා අන්තිම මාසවලත් ඒ රිවයිස් කරන ප්‍රෝග්‍රෑම් ටික කරලා මිනිසෙක් විදියට ගුරුවරයෙක් විදියට මහන්සි වෙලා මට කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් පාර්ට් එක මම හරියට කරලා තියෙනවා කියලා මම හිතනවා. සහ මේ බලාගෙන හැදෙන්න යම් ප්‍රොෆෙෂනල් ක්වොලිටිස් ටිකක් ළමයෙකුට යම් හොඳ ගුණාංග ටිකක් ගන්න පුළුවන් මිනිස්සෙක් විදිහට ආදර්ශයක් වෙන්න පුළුවන් මිනිහෙක් විදිහට වැඩ කරලා තියෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ අර ඒ වෘත්තියට හානියක් නොවෙන්න සහ දැන් ඔය වයසක ළමයි එක්ක ගනුදෙනු කරනකොට බල අපි කරන හැම මගුලම සමහරක් වට අදහනවනේ. අපි කොච්චර වැරදි දේවල් කරා. ඒතර එතනදී අපිට පට්ට රෙස්පොන්සිබිලිටි එකක් එනවනේ. අපි හැසිරෙන විදිය සම්බන්ධව මේ කරන දේවල් ළමයි ඇඟට ගන්නවා කියන එක. ඉතින් මම හිතනවා ඒ වගකීම මම ආරක්ෂා කරලා තියෙනවා කියලා. සහ ඒ වෘත්තීන් වලින් පැත්තකට ගිහිල්ලා ඕගොල්ලන්ට කියන්නේ මිනිස්සෙක් වශයෙන් හොඳ මිනිහෙක් විදියට හැදෙන්න සහ මෙතනින් ඉස්සරහට කඩාගෙන ඉස්සරහට යන හොඳ සාර්ථක මිනිස්සෙක් නරක දේවල් කරලා උඩට යන නෙමෙයි හරි දේවල් ටිකක් කරලා ඉස්සරහට යන සාර්ථක මිනිස්සෙක් වෙන්න ඕන විදියට මම දන්න මට්ටමින් මඟ පෙන්වීමක්. ඉතින් මම දන්නේ මේ පොඩි කාලයක් ඇතුලේ මම එකතු කරගත්ත අත්දැකීම් විතරයි. මම මේ කියන කතාවත් සමහරක් වෙලාවට වරදින්න පුළුවන්. හරි ඕන මිනිහෙක් ඕන වෙලාවක අනිවාර්යෙන් වරදින තැනක් එනවා. මම මේ කියපු කතාව ඇතුලේ සමහරක් වෙලාවට මම තව ටික කාලෙකින් හැබැයි මෙහෙම කියප එක නම් වැරදි කියලා මං හිතන දේවල් තියෙයි. හැබැයි මම මේ වෙනකන් අරන් තියෙන අත්දැකීම් අනුව මට කියන්න පුළුවන් හොඳම දේවල් ටික මට දෙන්න පුළුවන් හොඳම දේවල් ටිකත් මම ඕගොල්ලන්ට දුන්නා කියලා හිතනවා. ඒ ගැන ඕගොල්ලන්ගේ අනිත් පැත්තේ අදහස් තමයි අර වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට වැටෙන්න ඕන කියලා මම බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් නම් මම ඉල්ලීමක් කරනවා හැම ළමයාම. ඒ කියන්නේ මෙතන ඕන තරම්ගදී ජීවිතේට
පන්තිය ගැන කමෙන්ට් එකක් කවදාවත් දීලා නැති කිසිම ෆීඩ්බැක් එකක් දීලා නැති. එහෙම අවුලක් නැහැ. එහෙම ළමයි ඉන්නවා. එහෙම වැඩි කතා බහ කරන්න කැමති නැති ගෲප් එකේවත් දවසක්වත් කතා කරලා දෙනමයි ඇති. පුළුවන් නම් මගේ ඉල්ලීමක් වශයෙන් සලකලා ඕගොල්ලෝ හැමෝගෙම අවංක අදහස නිකන් බොරුවට සීනී තවරන්න එපා ඒකේ. ඔයාලගේ ජිනුවින් අදහස ඔයාලා කියන්නේ නෑ නෑ මේ යකා කරනවා කියලා මොකුත් කරේ නෑ ඊළඟට කව කරේත් නෑ පාඩම් මතක් කරේත් නෑ මොකුත් කරේ නැත්තම් ඒක නම් ඔයාගේ අදහස. ඒකත් දාන්න. ඩිලීට් කරන්න එකක්වත්. හරි දාන්න. ඔයාලගේ අවංක අදහස මොකද්ද? ඒක දාන්න ඒකට. ඒක සදාකාලිකව YouTube තියෙන තාක්කල් ඉතුරු වෙලා තියෙයි. හරි මීටත් වඩා බයිල ගහ ගහ ඉන්න බෑ. අපි මේක ඉවර කරමු. සින්දුවක් දාන්නම් වැඩ ඉවර වෙනකොට. ඒ සින්දු දෙකක් දාන්නන්නේ එකක් සාමාන්‍යයෙන් පොඩි වේග රිද්ම එකක් දාලා ඊට පස්සේ අර අවසානයකට ගැලපෙන මොකක් හරි සින්දුවකුත් දාන්නම්. ඉන්දුවත් අහනවා නම් අහන්න නැත්තම් අර YouTube වීඩියෝ එක බලලා ඒකට කමෙන්ට් එකක් දාලා කියලා නිදා ගන්න. එහෙනම් ඉතින් ළමයි ඔන්න අපි අවුරුදු ගාණක් පුරාවට හෝ සමහරක් ළමයින්ට සාපේක්ෂව මාස ගාණක් පුරාවට වෙන්න පුළුවන්. අපි මේ කරගෙන ආපු වැඩේ අර නිල වශයෙන් පන්ති විදිහට කරන එක මෙතකින් නිමාවටපත් කරනවා. ඕගොල්ලෝ හැමෝටම සුබ පතනවා. ඉස්සරහට තියෙන දවස් ටික